ලක්ෂපාන දියල්ල. ඕගොල්ලෝ ලක්ෂපාන දියල්ල බලන්න ඇවිල්ලා තියනවද? ඇවිල්ලා නෑ. ඕ very sad. ඇවිල්ලා බලන්න රස විඳින්න ආසහිතේ. ඉතින් අද අපේ ටුවර් එකේ දෙවනි දවස. ඉතින් ඊයේ පොළොන්නරුවේ ඉඳන් මේ මස්කෙලිය පිහිටි සුන්දර නවාතැන්පලට එනකොට හොඳටම රැ වුණා. ඉතින් ඇත්තටම දැන් මේ උදේ තමයි මේ පරිසරය හරියටම දැක්කේ. ඇත්තටම හිතා ගන්නත් බැරි ලස්සන වටපිටාවක තමයි මේ සුන්දර නවාතැන්පල පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ මේ අවට තියෙන තවත් ලස්සන දියැලක් බලන්න. ඒ තමයි ලක්ෂපාන දියැල්ල. ඉතින් අපිට දැනගන්න ලැබුණ විදිහට මෙතන ඉඳන් කිලෝමීටර් 16ක් 17ක් වගේ දුරින් තමයි දියැල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් පාර හොයාගෙන තමයි යන්න ඕන. ඉතින් සුජි අපි යමු නේද? දික්කොය හරි ලස්සනට පේනවා මෙතනට. ඉතින් මේ පාර තමයි 60 ඉඳන් මස්කෙලිය හරහා නගරකන්නේට යන පාර. ඉතින් පාර නම් පොඩ්ඩක් පටුයි. සමහරක් තැන්වල බස් දෙකක් මාරු වෙන්නත් බැරි තරම්. සප්තකන්‍යා කඳු වැටිය. ඔයගොල්ලන් දන්නේ නැති කාලෙකට ඉස්සර අර ගුවන් අනතුරක් වුණේ මේ කඳු වැටිය. ඉතින් දැන් අපි යන්නේ කඳු පාමුලට. අපි අපේ ප්ලේස් එකට ළඟා වුණා. දැන් මෙතන ඉඳන් පහලට බැස්මක් තමයි තියෙන්නේ. ඉතින් මේ කඩවල ඉන්න කට්ටිය කියපු විදිහට මෙතන ඉඳන් මීටර් 500ක් 1000ක් විතර වගේ පල්ලෙහාට ගම මැද්දෙන් ඇවිදගෙන යන්න ඕන. ඉතින් බලමු. කිතුල් කපලා තියෙනවා. පේනවා. Hai. Tanaකට තමයි. එතන ඉන්නේ. ඔව්. මලන්ටක ලස්සන. ලක්ෂණ කියන්නේ මේකනේ. ඔව් බා. දැන් ඒක පරිස්සමෙන් මොනවද කියන්නේ?
ගල්ලුඩ ලැස්සෙනවා. ශා ලස්සන මචං. පිස්සු යදෙනවා බං. ෂු. බලපන් ලස්සනම දේවල් තියෙන්නේ දුෂ්කරම තැන්වල කියන්නේ මේක තමයි. ලක්ෂපාන දියල්ල. ඕගොල්ලෝ ලක්ෂපාන දියල්ල බලන්න ඇවිල්ලා තියනවද? ඇවිල්ලා නෑ? ඕ very very sad. ඇවිල්ලා බලන්න රස විඳින්න ආසහිතේ. සඳහන් වෙන විදිහට මේ ලක්ෂපාන දියල්ල මීටර් 126ක් උසයි. ඒ කියන්නේ අඩි 413ක්. ඒ වගේම ලංකාවේ 8 වෙනි උසම දියල්ල තමයි මේ ලක්ෂපාන දියල්ල. පොඩි රහිබර ගතියක් තිබ්බත් අපේ වෙලාවට අද පෑවුවා. ඒත් ඉතින් පොඩි පොදයක් වගේ තියෙනවා. ඉතින් මේ පරිසරය නම් දාලා යන්න දුකයි අත්තටම. ඒත් ඉතින් ආයෙත් අපි අපේ නවතනට යන්න පිටත් වුණා.